ආයිබන් සුබ සන්ධ්‍යාවක්. අපි අද දවසෙත් ඔබ තමයි එකතු වෙන්නේ. දැන් අපි පහුගිය දවස් ටික කතා කරපු දේවල් සහ යම් තොරතුරු සම්බන්ධව අපි දන්නවා ඔබ දිගින් දිගටම අපි දැනුවත් කරනවා සහ රටේ ආරක්ෂාව පාතාලය වගේ කාරණා සම්බන්ධ. ඉතින් අද දවසෙත් අපි කාරණා සම්බන්ධව තමයි කතා කරන්න ආවේ. ඉතින් බොහෝ දෙනෙක් විවිධ කතා අපි දැක් මේ සමාජයෙන් අපේ YouTube කමෙන්ට්ස් වල සඳහන් කරලා තිනවා පැහැදිලි නෑ තොරතුරු හරියට තොරතුරු දැනගෙන මේ කතා කරන්න කියලා. ඉතින් අපි ඒ අයටත් කියනවා ඔබ දන්න තොරතුරක් දෙනවා අපිට දෙන්න. නැත්නම් ඔබ ඒ තොරතුරු සමාජයට කියන්න වෙන ක්‍රමයක් ඔබටත් පුළුවන් YouTube එකක් හරි මොකක් හරි Facebook එකේ හරි කරන්න. දන්නවනම් තොරතුරු ඕන කෙනෙක්ට කියන්න පුළුවන්. ඒක තමයි හරි දේ. තොරතුරු දැනගෙන වසන් කිරීම නෙමෙයි. මොකද අපේ රටේ ජනතාව ඇත්ත දැනගන්න ඕනේ. ඒ හින්දා තමයි මේක කරන්නේ. අපි නිසා කාගවත් පැත්ත කා වෙනුවෙන්වත් කඩේ යන්න, කව වෙනුවෙන්වත් දේශපාලන වෙනුවෙන් කඩේ යන්නත් අපි සිවිල් කරන්නේ. මේ කරන්නේ සමාජ දැනුවත් කිරීම සහ යම්කිසි වැරදි පාරේ යන පුද්ගලයෝ සහ තරුණයෝ මේ ගමනින් බේර ගන්න සහ තව දුරටත් මේ රට අපරාධ රාජ්‍යයක් බවට පත්වීම නතර කර ගන්න විතරයි අපි කරන්නේ. හරි. අපි ඊයේ දවසේ අපේ ප්‍රධාන මාතෘකාව වුණේ මහර බන්ධනාගාර නියාමකවරයා සහ ඔහු සමග දෙදෙනෙක් මොනවාද මත්පැන් සාදයක් පවත්වලා 25 වෙනිදා රාත්‍රියේ ඒ මත්පැන් සාදයෙන් පස්සේ එක් අයෙක් මිය යනවා බන්ධනාගාර නියාමකවරයාට අසාධ්‍ය වෙනවා සහ අනිත් පුද්ගලයාට යම්කිසි රෝගී තත්ත්වයක් වෙනවා මේ මිය යන්නේ මත්පැන් පානය කිරීමෙන් අනතුරුව නිසා යම් ආකාරයක මේක විස දෙයක් ශරීරගත වුණා කියන කාරණේ තමයි දැන් පොලිසිය සැක කරන්නේ. ඒ වගේම මේ මිය ගිය පුද්ගලයා අපි දන්නවා මීට කලින් ඒ කියන්නේ T56 ගිනියවි 3ක් සහ එතකොට හෙරෝයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 54ක් සමග අත්අඩංගුවට ගත්ත අංගොඩ ලොක්කයි බෝලෙක් ඔහු හඳුන්වන්නේ මොහමඩ් සුබයිර් නොහොත් සුමේද කියන නමින්. ඉතින් මේ සුමේද සහ බන්ධනාගාර නියාමක චාමර මේ තිල්න චාමරත් එක්ක මේ මත්පැන් සාදය කුමක් කරබයා සිද්ධ කරාද කියන එක සම්බන්ධව අපි දන්නේ නැහැ. දැන් මෙතන අපිට යම් තොරතුරු තව ටිකක් හොයාගත්තා. එකක් තමයි අපි මේ තනතුරු තානාන්තරේ නැති වුණාට අපි කියන්නම් මේ සාදයට තවත් ආරක්ෂක අංශයේ 3 දෙනෙක් ඇවිල්ලා ඉඳලා ගිහිල්ලා තියෙනවා. කියන මත්පැන් පානය කරලා ඒ අය ගිහිල්ලා තියෙනවා. දැන් ඒ අය සම්බන්ධ ප්‍රශ්න කිරීම සිද්ධ කරනවා උන් ආරක්ෂක අංශයේ සම්බන්ධ 3 දෙනෙක්. එතකොට මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේ ගිනියවි චෝදනා ලැබෙච්ච එතකොට මද්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධව ඍජුව චෝදනා එල්ල වෙච්ච ඒ වගේම අංගොඩ ලොක්කක් කියන පාතාල සමාජිකගේ සමීපතම ගෝලියෙක් එක්ක මෙච්චර මේ රජයේ ආරක්ෂක අංශයේ සමාජිකයෝ සහ මේ බන්ධනාගාර නියාමකවරයා ඇතුළු කට්ටිය මේ පාටි දාන්න බජව් දාන්න තරම් මොකද්ද හේතුව? හරිද? එතකොට මෙතන තියෙනවා රටේ අපරාධ මර්ධනය සඳහා මොකද්ද මේ අයගේ තියෙන මැදිහත් වීම? කොයිතරම් මැදිහත් වෙනවද? ඔහු මැදිහත් වෙලා නෙමෙයි ඔවුන් බාල් රටන තැනකටපත් වෙලා තියෙනවා. ඒ නිසා දැන් ඔහු අසාධ්‍ය තත්ත්වෙ ඉන්නේ මුල්ලේරියා රෝහලේ. ඉතින් අපි ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා. හැබැයි දැන් ඔහු නැගින්නකම් මේ සම්බන්ධව යම්කිසි නිශ්චිත තොරතුරක් ගන්න විදිහක් නැතු වෙලා ඉන්නේ. කොහොමුණත් ඊයේ දවසේ හවස මේ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය කරන සුබයිර්ගේ මල්ල සිවුර සම්බන්ධයෙන් එතකොට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා දෙන තීන්දුව තමයි විවෘත තීන්දුවක් ලබා දෙන්නේ. ඒ කියන්නේ ඔහුට නිශ්චිත වශයෙන් කියන්න බෑ. මොකද සාමාන්‍යයෙන් ඒක වෙන දෙයක්. මොකද විස ශරීරගත වීම ඇතුළේදී අධිකරණ වෛද්‍යවරයාට නිශ්චිතව කියන්න බෑ මේ ශරීරගත වෙච්ච විස කුමක්ද කියන කාරණේ. ඒතකොට ශරීරගත වෙලා තියෙන විස මොන ආකාරයෙන් ශරීරගත වුණාද කියන කාරණේ කියන්න බෑ. ඒ නිසා බොහෝ වෙලාවට විස ශරීරගත වුණාම දෙන්නේ තමයි විවෘත වරෙන්තුවක් දෙනවා. මේ විවෘත තීන්දුවක් දෙනවා. එතකොට ඒක විස ශරීරගත වෙලාදී බේ නැත්නම් කවුරු හරි ශරීරගත කරාද නැත්නම් මේ මරණයෙන් පස්සේ ශරීරගත වෙලාද කියන කාරණේ සම්බන්ධව මේ හොයන්න. ඉතින් ඒකේ අනුව මේ සුබේගේ ශරීරයේ කොටස් සහ ඔවුන් පානය කරන මත්පැන් බෝතල් වල ද්‍රව්‍ය රජයේ රස පරීක්ෂකවරයාට යොමු කරලා එතනින් පස්සේ තමයි මේකේ තීන්දුව ලැබෙන්නේ. එතකොට රජයේ රස පරීක්ෂකවරයා වෙත තමයි දැන් ඊළඟට තියෙන්නේ මේ තීන්දුව ගන්න. කොහොම වුණත් දැන් මේ අය
පළවෙනි මත්පැන් බෝතලේ පානය කළා දෙවෙනි මත්පැන් බෝතලය බිව්වහම තමයි මේ සිදුවීම උනේ කියන කාරණේ ප්‍රශ්න කිරීම මැද්දේ ඇවිල්ලා තිනවා. දැන් මේකේ දෙවෙනි අර ජීවත් වෙලා ඉන්න අනිත් නිරෝගීමත් ඉන්න පරිත් තරුණයා කියන්නේ දැන් සුබෛර් සහ චින්නචාමර කියන බන්ධනාගාර නියාමකවරයා වැටිලා ඉන්නකොට පල්ලෙහාට ඇවිල්ලා බිරිඳටත් ඔහුගේ මේ පියාටත් දැනුම් දුන්න ඒ අනිත් මිත්‍රයා ඔහු කියන්නේ ඔහු දෙවෙනි විදුලෙන් බිව්වේ නෑ ඔහු දෙවෙනි බෝතලෙන් බිව්වේ නෑ නිදාගත්තා කියන කාරණේ. එතකොට දැන් මේ අය හැමෝම එකතු වෙලා මේ සුබෛරුවත් ගෙනල්ලා දැන් සුබෛර් රට යන්න ගිහලා තමයි අහුවෙලා ලංකාවට මේ තියාගෙන ඉන්නේ. එතකොට ඔහු බන්ධනාගාරගත වෙනවා අවුරුදු 5කට පස්සේ. එතකොට මම හිතන්නේ බන්ධනාගාරයේ තියෙන මේ සමීප සම්බන්ධයත් එක්ක වෙන්නේ නැති මේ බන්ධනාගාර නියාමකවරයාත් එක්ක මේ ගනුදෙනු පටන් ගන්නෙ. කොහොම වුණත් මෙතට ආරක්ෂක අංශයේ 3 දෙනෙක් සහභාගී වෙනවා. මේ ආරක්ෂක අංශයේ 3 දෙනා කවුද කියලා අපිට තොරතුරු එල්ල තිනවා. ඒ සම්බන්ධ පොලිසිය සැක කරනවා. පොලිසිය මේකට ප්‍රශ්න කරමින් යනවා කවුද කියලා. ඒ මොන දේ කරත් මේකේ ප්‍රධාන සාක්ෂිකාරයා වෙච්ච තිල්න චාමර කියන බන්ධනාගාර නියාමකවරයා තාම සිහි ඇවිල්ලා නැහැ. ඔහු තාම දැඩි සත්කාරයක ඉන්නේ. ඒ නිසා ඔහුගේ ප්‍රකාශය තමයි මෙතනදී වැදගත් වෙන්නේ. සහෝ නැවත සිහියනකම් ඔහු නැවත නිරෝගී වෙනකම් මේ පරීක්ෂණේ මේ සම්බන්ධ මරණය ඝාතනයක්ද ඒ කියන්නේ යම් ආකාරයෙන් විස මුසු කරලා දුන්න දෙයක්ද නැත්නම් විරුද්ධ ඔහුගේම ලැබෙන තොරතුරු ඔහුගේම සමීප කල්ලියක් විසින් මේ ඔහුත් එක්ක යම් කිසි ගැටුමක් තිබ්බාය කියන කාරණේ. ඉතින් ඒ නිසා ඔවුන් නිසා ඒ දේවල් කරාද කියන කාරණේ අපි දන්නේ. ඒ නිසා දැන් අද දවසේ අපි මේ සිදුවීම අර ෆයිල් එක වහලා දානවා. මොකද බන්ධනාගාර නියාමකවරයාගේ ප්‍රකාශයත් එතකොට රජයේ රස පරීක්ෂක වාර්තාවත් අනුව තමයි ඉදිරියේ මේක සම්බන්ධව තීන්දුව වෙන්නේ. ඒ වගේ දෙවනි කාරණේ අපි ඔබට මතක ඇති මීට සති දෙකකට තුනකට කලින් අපි ප්‍රශ්න කරා මේ තංගල්ල අධ්‍යාරක්ෂිත බන්ධනාගාරය. ඒ කියන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ භාරයේ තියෙන තංගල්ල අධ්‍යාරක්ෂිත බන්ධනාගාරේ හරක් කටා කියන පුද්ගලයා නවත්තලා ඉන්නවා. ඔහුට මාසික වියදම් විතරක් ලක්ෂ 100කට එහා වියද වැය කරනවා කියන කාරණේ. එතකොට ඔහුව එහෙම තියාගෙන ආරක්ෂා කරලා කන්න බොන්න දීගෙන තියාගන්න තරම් ඔහුගෙන් දැන් මේනකොට ලබා ගන්න තියෙන තොරතුරු මොනවද? ඔහු ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ නම් එතකොට මේ ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම ඔහු රඳවා තබා ගැනීම නිසා නැවතලා තියෙන ප්‍රශ්නේ අපි යොමු කරා. දැන් පෙරේදා දවසේ දැන් ඒක සාක්ෂි හොඳම දෙයක් තමයි ඔහුගේ කාමරේ තියලා අහුවෙනවා දුරකථනය. එතකොට නදුන් චින්තකනොත් හරක්කටාට මේ ෆෝන් එක ලැබෙන්නේ මේ අධ්‍යාරක්ෂිත මේ භූමිය ඇතුලේ. ඒ කියන්නේ තස්තිම් මාසන කොට්ටාසය. එතකොට අපි දන්නවා මේකේ ඉන්නවා නිලධාරීන් මේ මොහුගේ ආරක්ෂාවට පොලිස් නිලධාරී CID TID කියන 63ක් ඉන්නවා. STF එකේ 24ක් ඉන්නවා කියලා අපිට තොරතුරු ගන්න. එතකොට ඔක්කොම 87ක සංඛ්‍යාවක් ඉන්නවා මේ මොහුගේ ආරක්ෂාවේ. ඒ ඉඳලා තමයි මේ ෆෝන් එක පාවිච්චි කරා කියලා කියන්නේ. එතකොට මේක ආරක්ෂක අංශයේ අය විසින් ලබා දුන්නාද කින්ද මන්ද කියන කාරණේ සම්බන්ධව අලුතෙන් ප්‍රශ්න කරන්න දෙයක් නැහැ. මොකද මේ අදිස්ථාන කරාන් පස්සේ මේ ෆෝන් එකක් එතනින් මතුවෙනවා නෙමෙයිනේ. කවුරු හරි ගිහිල්ලා දෙන්න ඕනේ. එතකොට ගිහිල්ලා දුන්න පුද්ගලයා කවුද කින්ද මන්ද කියන කාරණේ පොලිසියක් දන්නවා. ඉතින් අපිටත් යම් කිසි තොරතුරු තියෙනවා. ඉතින් ඒ නිසා ඒ අය දන්නවා. ඉතින් කොහොම වුණත් දැන් මේ වගේ අධ්‍යාරක්ෂක බන්ධනාගාරයක මාසෙට ලක්ෂ 100කට වඩා වියදම් කරගෙන ආරක්ෂා සහිතව බෑකප් දාගෙන බන්ධනාගාරයට අරන් යනවා මේවනවා මෙහෙම තියන් ඉඳලත් ඔහුගේ අතේ ෆෝන් එකක් තියලා අහු වෙනවා කියන එක සම්බන්ධව රටේ ආරක්ෂාව සම්බන්ධ ලොකු අවුලක් තියෙනවා. දැන් මේ අය බන්ධනාගාරයේ ගත වෙලා ඉන්නකොට දුරකථනය පාවිච්චි කරන්නේ කාට හරි කතා කරලා ಗುಣ මේ හොඳින් ඉන්නවද කියලා අහන්නවත් කෑවද බිව්වද කියලා අහන්නවත් නෙමෙයිනේ. ඔවුන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම හරි වෙනත් ඕනෑම කටයුත්තක් සුපුරුදු පරිදි කරගෙන යන්න තමයි මේ දුරකථනය පාවිච්චි කරන්නේ. ඒකෝට එහෙම පාවිච්චි කරලා ඒක එහෙම පාවිච්චි කරන තැනකටපත් වෙනවා නම් අධ්‍යාරක්ෂිත බන්ධනාගාරේ විශාල පිරිවැයක් දාලා එතන ලොකු ආරක්ෂක හිඩසක් තියෙනවා. ඒ නිසා තමයි අපි ඇහුවේ අපි මේත මාස කලින් ඇයි මේ නදුන් චින්තක හොයනවත් හරක් කටාව මේ ආකාරයෙන් දැඩි ආරක්ෂාව තියාගෙන මෙච්චර කන්න බොන්න දීගෙන රැකගෙන මොනවද හොයන්න හදන්නේ කියලා. ඉතින් ඒක සමහර අයට ප්‍රශ්නයක් වුණාට ඇත්තටම ඉතින් අද ඒක ඇත්ත වෙලා තියෙනවා ෆෝන් එකකුත් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මෙතන අධි ආරක්ෂාවක් නැහැ කියන එක පැහැදිලි. ඒ නිසා දැන් මොහොත ඉක්මනින් නීති කෘත්‍ය ඉක්මනින් කරලා අදාළ නඩු පැවරීම කළා ඉක්මනින් නඩු අසන ක්‍රමයක් හදන්න ඕනේ. නැත්නම් වෙන ක්‍රමයක් නැහැ. ඉතින් එහෙම නැතුව
මේ තවදුරටත් ඔහුව මෙහෙම තියාගෙන කන්න බොන්න දීගෙන මේ දක්ෂ නිලධාරී අපි දන්නවා මේක CITID දක්ෂ නිලධාරීන් මේකට ආරක්ෂා දෙන්නේ. දැන් ඔවුන්ගෙන් වැඩක් ගන්න විදියකුත් නැහැ. ඒ නිසා අපි දිගින් දිගටම කියන දේ තමයි මේ සම්බන්ධයෙන් බොහෝම සොයා බැලීමක් සිද්ධ කරලා යම් කිසි විමර්ශනයක් සිද්ධ කරලා මේවල කවුද ෆෝන් දුන්නේ කින්ද මන්ද කියන කාරණා සම්බන්ධව නිශ්චිත තීන්දුවකට මේ නදුන් චින්තක හේවත් හරක් කටා සම්බන්ධව එන්න ඕනේ. මොකද මේක දිගින් දිගටම කියන්නේ ඔහු විතරයි මේ ආකාරයෙන් ඉන්නේ. ඒතරයි ප්‍රශ්නේ තියෙන්නේ. හරි. තුන්වෙනි කාරණේ ඇත්තම ගත්තාම මේකට වෙඩි තැබීම විශාල වශයෙන් T56 ගිනි අවි වලින් වෙඩි තැබීම අදත් උදෑසන සිද්ධ වෙලා තිනවා. ඒ කියන්නේ අපි දන්නවා පානදුර ප්‍රදේශයේ මේ පාටියක් ඉවරලා පාටියට අය වෙඩි දාලා තියෙනවා. T56 වෙඩි දාලා. දැන් මෙතන ප්‍රශ්නේ තමයි ජාතික ආරක්ෂාව සම්බන්ධව දැන් අපි දන්නවා නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා කියවනේ මේ ඔහු ටියුෂන් දෙන්න පුළුවන් කියලා. ඔහුගෙන් ආයෙත් ජාතික ආරක්ෂාව තාම ප්‍රශ්නයක් ඇත්ත. ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙලා නැහැ. හැබැයි මෙතන තියෙන තාම සිවිල් මහජන ආරක්ෂාවට යම්කිසි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ සිවිල් ජනතාවට සිවිල් පුරවැසියන්ට මේ නිදහසේ ජීවත් වෙන්න නිදහසේ කන්න බොන්න යන්න බැරි තැනකට පත් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි දැන් මේ පාටි ගෙවල් වලට වෙඩි දිනවා. දැන් ගම්පහදී අපි දන්නවා අර ඔස්මන් ගුණසේකර වෙඩි දියන හිටියා මොනවාද අවුරුදු 30කදී. එතකොට ඊට කලින් හොටෙල් වල ප්‍රශ්න වෙලා තියෙනවා. දැන් කන්න බොන්න හොටෙල් එකකටවත් යන්න බැරි තරමකට රටේ ආරක්ෂාව පිරිහිලා නම් පාතාලේ ඊට වඩා ක්‍රියාත්මක වෙනවා නම් සංවිධානාත්මක අපරාධ කාලේ ඊට වඩා දරුණු විදිහට ක්‍රියාත්මක වුණා. එතකොට මේ රටේ ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් නොවුනත් මහජන ආරක්ෂාව ඊටාම දැඩි ආරක්ෂා අරුබුදෙට ලක් වෙලා තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිවම ලදී තමයි ජනාධිපතිවරයා මේ විශේෂයෙන්ම ජනාධිපතිවරයා බොහෝ වෙලාවට ඔහුට යම් වැරදි තොරතුරු දෙනවද අපි දන්නේ. ඔහු මේ කරන පරීක්ෂණ සම්බන්ධව දිගින් දිගටම වේදිකා මත කතා කරනවා කින්ද මන්ද කියන. ඒක ඊටාම ඒක නරක දෙයක්. මොකද හේතුව ඔහුව සතුටු කරන්න නිලධාරීන් කියන බොරුව ඔහු ඇවිල්ලා වේදිකාව තුල කීම හරහා වෙන්නේ ඔහු අපහසුතාවයට. දැන් අපිට හොඳ උදාහරණයක් පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඔහු කිව්ව දේට අවසාන මොහොතේ කරගන්න බැරුව ගියා. ඒක නිලධාරීන් සතුටු වෙන්න රාජ්‍ය නායකයා සතුටු කරන්න යම් පොඩි මේ කෑලි කිනකොට රාජ්‍ය නායකයා ඒකට සතුටු වෙලා ඒක වේදිකාව කියන නිසා ජනාධිපතිවරයා දැනගන්න ඕනේ මේවා මේ වේදිකාවල කතා කරන්න නුසුදුසු දේවල් කියලා. ඒ වගේම මහජන ආරක්ෂක ඇමතිවරයා අඩුම තරමේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා මේ මොකද්ද මේ වෙන්නේ මොන ප්‍රශ්නයක්ද වෙන්නේ මේ මහජන ආරක්ෂාවට මොකද්ද බලපාලා තියෙන කාරණේ මේ තැන් වල වෙඩි තියෙන T56 පාවිච්චි කරන සම්බන්ධව මොකද්ද මේ හරිතොරතුරු මොකද්ද මෙතන වෙන්නේ කියන කාරණේ පැහැදිලි කිරීමක් අවශ්‍යයි. අපි දැන් දිගින් දිගට මේ අවුරුද්ද ආරම්භයේ ඉඳලා වෙඩි තැබීම විශාල ප්‍රමාණයක් 26කට 27කට ආසන්න ප්‍රමාණයක් මිය ගිහිල්ලා තිනවා. එතකොට තාමත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට අපි දන්නේ ඔහු ඇවිල්ලා මේ මාධ්‍ය සාකච්ඡාවක් කළා මාධ්‍යවේදීන්ට ප්‍රශ්න කරන්න අවස්ථාවක් අරන් දෙන්න ඕනේ. දැන් එහෙම නැතුව පොලිස්පතිවරයාත් වැඩ බලන පොලිස්පතිවරයා සද්දයන්නේ. එතකොට මහජන ආරක්ෂක ඇමතිවරයා සද්දයන්නේ. ආණ්ඩුව හේ යනවා මිනිස්සු වෙඩි තැන් වල වෙඩි තියා ගන්නවා මිනිස්සු මැරෙනවා ඔච්චරයි වෙන්නේ. ඒ නිසා මේක අර පුංචි චිකාගෝ බවට පත් කරන්න එපා. ඒ පුංචි චිකාගෝ පත් කරොත් මේ නීතියට බය කියන කෑල්ල අයින් වුණොත් අපරාධ කල්ලි හරි මහ ජනතාව හරි ඒක නැවත ඒ සමාජය කියන්නේ යහපත් සමාජයක් බවට පත් කරගන්න හම්බ නැහැ. ඒක ඊටාම දරුණු වනචාරී සමාජයක් බවට පත් වෙන අන්නේ තැනට යන්න දෙන්න එපා. ඒ නිසා ඉක්මනින් ඇවිල්ලා මේ ජනතාව දැනුවත් කරන්න මේ එක්ක අපරාධ කල්ලි වලට යම්කිසි නියෝගයක් දෙන්න මෙන්න මේ කාරණා සම්බන්ධව. ඒ නිසා අපි ඉල්ලන දේ තමයි ඒ සම්බන්ධව දැඩි අවධානය යොමු කරන්න. අපි හෙට දවසේ නැවත හම් වෙනවා. අපි තවත් හෙට දවසේ තවත් අලුත් වගේක් තියෙනවා. අපි හෙට දවසේ ගැන කතා කරමු. අද දවසේ අපි සමු ගන්න. ඔබ සියලු දෙනාට සුබ රාත්‍රියක්. අයිබෝන්.